ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එකනුත් ඔයාලට අරන් ආවේ සුපිරිම ස්මාර්ට් ටෙස්ට් එකක්. ඔයාලට thumbnail එකෙන් බලා ගන්න පුළුවන් වුණානේ අද ස්මාර්ට් ටෙස්ට් එකත් මොන වගේ ස්මාර්ට් ටෙස්ට් එකක්ද තියෙන්නේ කියලා. අද ස්මාර්ට් ටෙස්ට් එකනුත් ඔයාලට හම් වෙනවා ප්‍රශ්න 10ක්. ඔයාලට ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් උත්තර දෙන්න හම් වෙනවා තප්පර 5ක කාලයක්. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට හම් වෙනවා ලකුණු 10ක්. ඔයාට හම් වෙන ලකුණු ගන්නත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. පියන් එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ මලක නමක්. ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම හිතලා ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි දාස්පතිය. මේකේ ප්‍රශ්නේ උත්තරේ ගෙස් කරගත්ත යාළුවනේ දාහපතිය කියලා ගෙස් කරගන්න එපා. ඔයා ඉතින් ඒක හිතලා ගෙස් කරගන්න ඕන ප්‍රශ්නයක්. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට හම් වෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ මලක නම. කලින් ප්‍රශ්නේ ගෙස් කරා නම් මේක නම් යාළුවනේ ගොඩක්ම ලේසි. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි අටපෙතිය. ඔන්න ඉතින් යාළුවනේ දැන් බයින්නේ එපා සිංගිති ප්‍රශ්න අහනවා කියලා දන්නවනේ. ඉතින් පළවෙනි ප්‍රශ්න ටික කොහොමද ලේසි. ඉස්සරහට තමයි හොඳ ප්‍රශ්න එන්නේ. එහෙනම් ඉතින් අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම් වෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන ප්‍රදේශයේ නම ගෙස් කරමු බලන්න. මේකත් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි ගලගෙදර. ඒකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. මං හිතනවා යාළුවෝ සේරම ටික හරියටම උත්තරේ ගෙස් කරන්න ඇති කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන හතරවෙනි ප්‍රශ්නේ. ඔයාට හම් වෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ නගරයක නමක්. මේක ගැන ඉංගියක් කිව්වොත් මේක අපිට හම් වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි මේ නගරය තියෙන්නේ. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි නාරම්මල. නාරම්මල කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නගරයක්. ඔයාට මේ උත්තරේ ගෙස් කරගන්න දියා තිබ්බේ නාරං ගහක රූපෙකුයි මලක රූපෙකුයි. ඔයා එතකොට හරියටම ගෙස් කරන්න ඕනේ නාරම්මල කියලා. ඔයා නාරම්මල නැතුව නාරම්මල කියලාම හරියට ගෙස් කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් එකක් දාන්න බලන්න නාරම්මල හරියටම ගෙස් කරා කියලා. ඔන්න ඉතින් යාළුවෝ තව බයින්න පුළුවන් තාමත් සිංගිති ප්‍රශ්නනේ අහන්නේ කියලා. ඔන්න ඉතින් බලන් ඉන්න තව ඉස්සරහට තමයි හොඳම ප්‍රශ්නේ එන්නේ. එහෙනම් අපි යන් අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන පස්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම් වෙන පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප තුනෙන් කියවෙන්නේ ලංකාවේ ආයතනයක නම. මේ ගැන පොඩි ඉඟියක් දුන්නොත් ඔයා වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ ආයතනේ නැතුවම බැරි ආයතනයක්. ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ටිබෙට්කෝ. ඔව් මන් දන්නවා දැන් යාළුවෝ මෙතන නම් කොහොමත් අවුල් වෙන තැනක් කියලා. මං කිව්වනේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ආයතනය අපිට නැතුවම බැරියක් කියලා. ඔන්න ඉතින් තව යාළුවෙක් කියන්න පුළුවන් අපි නම් ඉලෙක්ට්‍රික් නේ කියලා. ඉලෙක්ට්‍රික් උනාට ලංකාවෙන් බහුතරයක්ම තාම ඉලෙක්ට්‍රික් නෙමෙයිනේ. අනිවාර්යයෙන්ම සෙඩ් එකකට යන්නම වෙනවා. එහෙනම් ඉතින් මං කියන්නම් දැන් මේ රූප තුනෙන් කොහොමද මේකට උත්තරේ ගෙස් කරගන්නේ කියලා. ඉතින් යාළුවෝ දැන් බයින්නේ එපා වීඩියෝ එක මැද බොරු ගොම්පාට දානවා කියලා. වීඩියෝ එක ඉතින් බෝරින් වෙන එක අඩු වෙන්න තමයි මේම දේවල් කරන්නේ. ඉතින් මම දැන් කියන්නම් මේකේ රූප තුනෙන් කොහොමද උත්තරේ ගෙස් කරගන්නේ කියලා. ඔන්න ඉතින් ඔයාලට පළවෙනි රූපෙන් දීලා තිබ්බා C අකුරක්. ඒකෙන් ඉතින් ස්මාර්ට් ටෙස්ට් එකට හරියන විදිහට තමයි C කියන එක ගෙස් කරගන්න C අකුරක් ගත්තේ. ඊට පස්සේ ඔයාලට දෙවෙනි රූපෙන් දීලා තිබ්බා පෙට් ඩොග් කෙනෙක්ගේ රූපයක්. ඒකෙන් ඔයා හරියටම ගෙස් කරගන්න ඕනේ පෙට් කියන එක. ඊට පස්සේ අන්තිමයෙන් ඔයාලට දීලා තිබ්බා කෝ කියන එක CO එක. ඒකෙන් තමයි සිපෙට්කෝ කියන එක හදාගන්න ඕනේ. ඔන්න ඉතින් කලින් වීඩියෝ වල යාළුවෝ බැලලා තිබ්බනේ මොන්ඩිසෝරි ප්‍රශ්න අහන්න එපා කියලා. මේක නම් හරියටම ගෙස් කරා නම් ඔයා නම් මාරම වැඩෙත් තමයි. ඒකින්ද අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න පස්වෙනි ප්‍රශ්නෙට හරියටම උත්තරේ ගෙස් කරා කියලා. එහෙනම් අපි යන් අපේ 6 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ සමාගමක නම. මේ රූප දෙකෙන් කියවෙන්නේ සමාගම හරියටම ගෙස් කරමු බලන්න. මේක ගැන ඔයාට පොඩි ඉඟියක් දුන්නොත් මේක පිටරට යන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. තමන්ගේ ආදරණීයන්ට සාමාන්‍යයෙන් බඩු බාන්න වගේ දේවල් ලංකාවට එවද්දි ප්‍රශ්නෙකට ලේසි කරාද මන්ද කමන්නේ. එහෙනම් අපි ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න.
උත්තරේ තමයි කාගෝ. කාගෝ කියන එක ඉතින් ගොඩක් රට යන කට්ටිය දන්න දෙයන්නේ. වීඩියෝ එක නම් යාළුවනේ ඉක්මනට විස්තරේ කිව්වේ. ගොඩක් වීඩියෝ එක දික්ුණාමත් ඔයාලට බලන්නත් බෝරින් වෙන හින්දා එහෙනම් අපි යන් අපේ ඉක්මනටම 7 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි සාමාන්‍ය දිනජා ජීවිතේ බහුලව බීමට ගන්න පාන වර්ගයක් වෙන තමයි මේ දෙකෙන් කියවෙන්නේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පේන්ටි. ඔයා පෑනෙන් හරියට මේක ගෙස් කරගන්න ඕනේ. පෙන් කියන එක ඊළඟ එකේදී T එකේ T කියන එක. ඒකට පේන්ටි කියලා එනවා. එහෙනම් අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි බොන්න ගන්න පාන වර්ගයක් තමයි. ඔයා කලින් ගෙස් කරා නම් මේක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ග්‍රීන් ටී. මේක ඔයාට උත්තරේ ගෙස් කරගන්න දීලා තිබේ පළවෙනි රූපෙන් දීලා තිබේ ග්‍රීන් ටී ගහක රූපයක්. ඊළඟ එකේ ඉතින් නිකම්ම ටී එක. එතකොට හැදෙනවා ග්‍රීන් ටී කියලා. මේකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 9 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන ශාකයේ නම කියමු බලන්න. ඔයාගේ තප්පර පහේ නම් පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි වැටමාර. ඔන්න ඉතින් යාළුවනේ මෙතනත් පොඩ්ඩක් කට්ටියකට අවුල් වෙනවා කියන්නේ මම දන්නවා. මේක වැටමාර කියන එක ගොඩක් ගම්බදව තමයි උච්චාරණය වෙන්නේ. මේකේ අපි උත්තරේ ගෙස් කරගන්න දීලා පළවෙනි එකේ සාමාන්‍ය වැටක රූපයක්. ඒකේ තියෙනවා ඒ ශාකයේ රූපයක්ම. ඊළඟ එකේ දීලා තිබ්බේ මාර ගහක රූපයක්. එතකොට ඔයාට උත්තරේ එනවා වැටමාර කියලා. මේක ටික දෙනෙකුට අවුල් යන්න හේතුව තමයි මේක උච්චාරණය කරන තව නම් තියෙනවා. ඒකත් තමයි ඇල්බීසියා කියලා කියනවා. ආයේ ගොඩක් දෙනෙක් උච්චාරණය වෙන්නේ ක්‍රීසීඩියා කියලා. ඒ ශාකයටම තමයි වැටමාර කියන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඕන්නේ ඉතින් යාළුවනේ 10 වෙනි ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා. ඔයා දැන් කලින් ප්‍රශ්න වලින් මල් ගෙස් කරා, ප්‍රදේශ ගෙස් කරා, ශාක ගෙස් කරා, ඒ වගේ ගොඩක් දේවල් ගෙස් කරානේ. දැන් ඔයාට 10 වෙනි ප්‍රශ්නෙන් දෙන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ඔයාට සරලව හිතලා උත්තර දෙන්න පුළුවන් සරල ප්‍රශ්නයක් තමයි දෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. මම ඔයාගෙන් අහන 10 වෙනි ප්‍රශ්නේ තමයි නෝනා පොල්ල තියෙන සරල සමකාසියක් මිනිස්සෙක් 5 පාරක් උඩ දානවා. ඒ 5 පාර උඩ දාද්දි ඒ 5 පාරෙම කාසිය වැටෙන්නේ පොල්ල තියෙන පැත්ත. මං අහන ප්‍රශ්නේ තමයි ඊළඟ අවස්ථාවෙත් මේ මිනිස්සයාගේ කාසිය උඩ දාපුවාම නැවතත් පොල්ල වැටීමේ සම්භාවිතාවය කීයද කියලා. ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. එහෙනම් හරියට මෙතන බලලා උත්තරේ දෙන්න බලන්න. උත්තරේ තමයි 150යි. නැත්තම් දෙකින් එකයි. ඒක නෑ යාළුවනේ ඉතින් ගොඩක් ලේසි ප්‍රශ්නයක්. මං හිතනවා ගොඩක් කට්ටිය හරියටම උත්තරේ ගෙස් කරන්නේ නැති කියලා. ඒක නොතේරෙන කෙනෙකුට මම මෙහෙම දෙයක් කියන්නම්. පළවෙනි අවස්ථාව පහේදීම කාසිය එක පැත්තම වැටුණාට ඊළඟ අවස්ථාවේ අපිට උඩ දැම්මට ඒ පැත්තම වැටේ කියලා හරියටම නිශ්චිතව කියන්න බෑ. අවිනිශ්චිතයිනේ. ඒකින් ඒකට වෙන උත්තරේ තමයි 150යි. නෝනා වැටෙන්න පුළුවන් ඊළඟ අවස්ථාවේදී පොල්ල වැටෙන්න පුළුවන්. ඔන්න ඉතින් යාළුවනේ ඉතින් අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් මේ වෙද්දි ඉවරයි. ඔන්න ඉතින් දැන් ඔයා දන්නවනේ හරියටම ප්‍රශ්න 10න් ඔයා කීයකට හරියටම උත්තර ගෙස් කරාද කියලා. ඒකට හරියන ලකුණු ගන්නත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද අරන් ආපු ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන ගමන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් smart test වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.